අඟුරුවාත්තට පටකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙනෙහසේ කැදැල්ල නැමැති වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් රැඳවුම් මධ්‍යස්ථානයේ පසුගියදා ඇති වූ අවාසනාවන්ත ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකුට සිය ජීවිත හිමි වුණා. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් හෝ ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන ගොස් ඇති මෙම මධ්‍යස්ථානය තුළ 15 දෙනෙකුට පමණක් පහසුකම් ඇති කුඩා නිවසක පුද්ගලයන් 71 දෙනෙකු අතිශය අවදානම් සහගත ලෙස ගාල් කර තිබූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මෙය හුදෙක් හදිසි අනතුරකට වඩා බලධාරීන්ගේ ඇස්වසා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සිදු කළ බරපතල නොසැලකිලිමත්කමේ ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ගින්න හටගන්න අවස්ථාවේදී එම ගොඩනැගිල්ල තුළ පිරිමි පුද්ගලයන් 35 දෙනෙකු සහ කාන්තාවන් 36 දෙනෙකු ඇතුළුව 71 දෙනෙකු සිරවී සිටි ඇති අතර ඉන් 68 දෙනෙකුම විවිධ මානසික ආබාධවලින් පෙළුණු විශේෂ අවශ්‍යතා සහිත අය වෙනවා. ගින්න හටගත් අවස්ථාවේදී අසරණ වැඩිහිටියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දරූ උත්සාහයේදී ඉතා කම්පන සහගත කරුණු රැසක් හෙළි වෙලා තියෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එක් වූවන් ප්‍රකාශ කර තිබෙන්නේ ඇතැම් වැඩිහිටියන් අඩි 6ක පමණ දිගකින් යුක්ත වූ යකඩ දම්වැල් වලින් ගැටගසා සිටි බවයි. එමෙන්ම මෙතරම් විශාල ගින්නක් පැතිර යද්දී වැඩිහිටියන්ගේ ජීවිත බේරා ගැනීමට ආයතන හිමිකරුවා හෝ වෙනත් කිසිදු සේවකයෙකු එම ස්ථානයේ රැඳී සිට නැහැ. සම්පූර්ණ වැඩිහිටි නිවාසයේ සඳහාම සේවයේ යෙදී සිට ඇත්තේ සේවකයන් 2 දෙනෙකු පමණක් බවටද මේ වෙද්දි තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. පවතින තොරතුරු වලට අනුව මෙම ගින්නට හේතු වී ඇත්තේ එම ස්ථානයේ තිබූ වතුර මෝටරයක් සහ මල්ටිප්ලග් එකක් ආශ්‍රිතව සිදු වූ විදුලි කාන්දුවක්. එම ස්ථානයට ආසන්නයේ මෙට්ට 80ක් පමණ ගොඩගසා තිබී ඇති අතර විදුලි කාන්දුවෙන් එම මෙට්ටවලට ගිනි ඇවිලීම හේතුවෙන් එය වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. කිසිදු ගිනි නිවීමේ උපකරණයක් හෝ ආරක්ෂිත ක්‍රමවේදයක් එහි ස්ථාපිත කර නොතිබූ අතර මානසික සහ ශාරීරික දුර්වලතා සහිත ඇතැම් වැඩිහිටියන් කලබලයට පත්ව ගින්න දෙසටම දිව ගොස් ඇති බවටද තොරතුරු සඳහන් වෙනවා. ගින්නට මැදි වූවන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ මස් දිය වී වැටෙන තරමටම පිලිස්සුම් තුවාල සිදු වී තිබූ බවද සිද්ධිය දුටුවන් ප්‍රකාශ කර තිබෙනවා. මෙය හුදෙක් නොමිලේ පවත්වාගෙන ගිය පුණ්‍යායතනයක් නොවන අතර වැඩිහිටියෙකු ඇතුළත් කර ගැනීමේදී රුපියල් 75000ක මූලික ගාස්තුවක් සහ රුපියල් 35000ක මාසික ගාස්තුවක් අය කර තිබෙනවා. මෙතරම් විශාල මුදලක් සහ විදේශීය ආධාරද ලබා ගනිමින් පවත්වාගෙන ගියද මිනිසුන් දම්වැල් වලින් ගැටගසා තබන තරමටම එහි නිසි යටිතල පහසුකම් හෝ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නැහැ. වඩාත් බරපතල කරුණ වෙන්නේ මෙම ආයතනය කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කර නොතිබීමයි. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ ආබාධිතයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය යන කිසිදු ආයතනයකින් මොවුන් නිල අවසරයක් ලබාගෙන නැහැ. සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණයක් ලබා දෙමින් මෙම ආයතනය පවත්වාගෙන ගියද රජයේ බලධාරීන්ගේ කිසිදු අධීක්ෂණයකට මෙය ලක් වී නොතිබීම මගින් බලධාරීන්ගේ බරපතල වගකීම් පැහැරහැරීමක්ද මෙයින් පෙන්නුම් කරනවා. සිය ආයතනයේ ගිනිගෙන තැවෙමින් අසරණ වැඩිහිටියන් ජීවිතක්ෂයට පත්වන ඛේදනීය අවස්ථාවේදී ආයතන හිමිකරු පසුව පැමිණ කළ දේ අදහාගත නොහැකි. ඔහු විසින් එම සිදුවීම වීඩියෝ ගත කර සිය ෆේස්බුක් කිනුමට එක් කර තිබෙනවා. එය මිලියනයකට අධික පිරිසක් නරඹා තිබෙනවා. මේ සමාජ මාධ්‍ය හරහා ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ගින්න පෙන්වා තවදුරටත් මුදල් ඉපයීමේ අරමුණින් සිදු කළ අමානුෂික ක්‍රියාවක් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සෙනෙහසේ කැදැල්ල රැඳවුම් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එහි නීති විරෝධී ස්වභාවය මනාව පැහැදිලි වෙනවා. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුන් මහතා සහ
සහකාර අධ්‍යක්ෂකවරිය සඳහන් කරන පරිදි මෙම ආයතනය ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ හෝ ආබාධිත තැනැත්තන් සඳහා වූ ලේකම් කාර්යාලයේ හෝ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු ලියාපදිංචියක් ලබාගෙන නැහැ. පුද්ගලයන් 5 දෙනෙකුට වඩා රඳවා තබා ගන්නේ නම් 2000 අංක 9 දරන පනතින් සහ 2011 අංක 5 දරන සංශෝධිත පනතින් එය ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවස්ථා කිහිපයකදීම මෙම ආයතනය ලියාපදිංචි කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබුණද ඔවුන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ක්‍රියා කර තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින්ද මෙම ස්ථානයේ සිදුවන අමානුෂික ක්‍රියාකාරකම් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කර තිබුණද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ගම්වාසීන් මෙහිදී පවසා තිබෙනවා. කවුරුන් කොහොම කිව්වත් සැබැවින්ම මෙම නිවාසය හරහා ඉතාමත් විශාල සේවාවක් සිදු වී තිබෙන බවද අප අමතක නොකළ යුතුයි. මානසික ව්‍යාධීන් සහිත අපේම මිනිසුන්, වැඩිහිටියන්, මනසින් දුබල ආබාධිත අහිංසක තරුණ පිරිස් යනාදී තනිවම සමාජයේ වැඩ කටයුතු සිදු කර ගැනීමට අපහසු බොහෝමයක් පිරිසකට මෙම නිවාසය මහත් අස්වැසිල්ලක් වූ බව නම් සත්‍යයක්. ඒ සමාජ සත්කාරයට ලොකු අය ඇතුළු පිරිස ආත්ම ගණනාවකට පින් රැස් කරගෙන තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් එකක් දාන්න යන වගේම ලොකු අය සිදු කළ මේ සමාජ සත්කාරය ඔබ අගයනවා නම් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.